උදේ ඔයාලට මම මේ වැදගත් කතාවක් කියන්න යන්නේ. ඇත්තට මේක මේ දෙමව්පියන්ටත් ගොඩක් වටිනවා. අද මම පාසල් ගුරුවරයෙක් වශයෙන් උත් ටියුෂන් උගත් කරන ගුරුවරයෙක් වශයෙන් උත් ගොඩක් මේ අත්දැකීම මට ලැබිලා තියෙනවා. අපිත් එක්ක දෙමව්පියෝ කතා කරනවා. ඒ කතා කරද්දී දෙමව්පියෝ කියන දෙයක් තමයි සර් පුතාලා පාඩම් කරන්නේ නැහැ සර්, කොච්චර කිව්වත් අහන්නේ නැහැ. අපි කියන දේ අහන්නේ නැහැ. ෆෝන් එක බලනවා, ගේම් ගහනවා, ලැප් එකේ ඉන්නේ. ආව ගමන් ඒවා කරලා නිදා ගන්නවා. පාඩම් කරන්නෙම නැහැ සර්, කොච්චර කිව්වත් අහන්නේ නැහැ. සර්වත් පොඩ්ඩක් කියන්න. එතකොට වැඩ කරන දරුවෝ කොහොම හරි වැඩ කරලා තමන්ගේ ඉලක්කයට යනවා. හැබැයි සමහර දෙමව්පියන්ගේ අහිංසක බලාපොරොත්තු විනාශ කරන දරුවොත් ඉන්නවා. ඒතර දෙමව්පියෝ කන්න බොන්න දෙනවා, අඳින්න දෙනවා, පොත්පත් අරන් දෙනවා, කියන දේවල් දෙනවා. නමුත් එයා එයාගේ අරමුණට යන්නේ නැහැ. හරි? ඉස්කෝලේ ගිහිල්ලා ඔය ඉඳලා යාළුවොත් එක්ක ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ෆෝන් එක බලලා නිදා ගන්න. එතකොට එයාගේ ප්‍රතිඵල අඩුයි. නමුත් දෙමව්පියෝ ආසයි තමන්ගේ දරුවත් හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාල වරන් ලබලා හොඳ රැකියාවක් කරලා ඉහළට යනවට දෙමව්පියෝ හැමෝම කැමති. ගුරුවරු වශයෙන් අපිත් කැමති. එතකොට ගුරුවරයාගෙත් එකම ප්‍රාර්ථනය පන්තියේ ළමයි අපි හිතමු පන්ති කාමරේ ඉස්කෝලේ පන්ති 45ක් ඉන්නවනම් එක්කෙනෙක් හොඳට පාස් වෙලා අනිත් අය ෆේල් වෙනවට අපි ආසනේ අපි කැමති හැමෝම පාස් වෙනවා. හැමෝම අපේ දරුවෝ. එතකොට මෙතෙන්දී මම ඒ වැඩ කරන්නේ නැති දරුවන්ට සහ එයාලගේ දෙමව්පියන්ට චූටි පණිවිඩයක් දෙන්න කැමති. එතකොට 10 11 උසස් පෙළට ගියාම කොහොමවත් අමාරුයි. 10 11 දරුවෙකුට සාමාන්‍යයෙන් අම්මා පාඩම් කරන්න කිව්වට අහන්න නැත්නම් නිදා ගන්නවා නම් තාත්තා කිව්වට අහන්නෙත් නැත්නම් හරි. එතකොට ඔය ගතිය එන්නේ පොඩි කාලේ ඉස්සල්ලාම චූටි කාලේ අවුරුදු 6 7 දී අම්මලා උයලා දීපුවම එයා කෑම කන්නේ. හරි. දැන් මේ කිව්වත් කවන්නේ. දැන් අපිත් එහෙමයි. මටත් මතකයි මම පොඩි කාලේ සමහර මාළු වර්ග මං කන්නේ. හරි. බටු වියලා දීපුවම කන්නේ, කරවිල කන්නේ. හරි. එහෙනම් මං කන්නේ නැහැ කියලා කියනවා. චූටි කාලේ ඔය අවුරුදු 6 7 දී එකේ දෙකේ බන්දි ඉන්නකොට. ඒතර අපේ අප්පච්චි මේකට නායකත්වයක් දෙනවා. අම්මා කියන මෙයා කන්නේ නැහැ කියපුවම එයා ඇවිල්ලා ඕ ගන්න බත්ති ගන්න අතට. කියපොම් මම බයින් තක්කා ගන්න. ගත්තේ නැත්නම් මම දන්නවා ඊළඟට කෝටුවක් අරන් එන්නේ කියලා. දැන් අනල කන්න. යෝ මං කනවා. අද දින්නේ මේ මාළු නම් අද ඔයා මේ විදියට කන්න ඕන. ඒට ඔයාට වෙන දෙයක් අවශ්‍ය දෙයක් හදලා දෙන්න පුළුවන්. දැන් තියෙන්නේ මේක නම් දැන් ඔයා මේක කන්න ඕන. දැන් අම්මා දඟලලා වෙන මොනවා හරි කන්න දෙයක් උයලා දෙන්න. නමුත් අප්පච්චි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඔයා මේ තියෙන විදියට දැන් කන්න. අන්න මගේ හිතේ මන් දන්නවා අප්පච්චි මට මේ කිව්වොත් කරන්න වෙනවා. කරේ නැත්නම් මට බුටි ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අවුරුදු 6 7 දී තමන්ගේ තාත්තා ඔව් අම්මා දරුවව ටිකක් මෙල්ල කරන්න ලේසි වයසක පසුවේ නිසා ඒ වැඩේ කරන්න ලේසි. විශේෂයෙන් තාත්තට මම මගේ අත්දැකීම කියන්නේ. එතකොට අපිත් එහෙමයි. එතකොට කෑමක් මෑ කිව්වොත් කවුන. ඒ වගේම අපේ අප්පච්චි විදුහල්පතිවරේ අම්මා ගුරුවරියා අපිට ටාකට්ස් දෙනවා. දැන් මං කිව්වොත් මට හවල් එක ඕනේ කියලා. හරි. එයා කියනවා මේ හරි. ඔයාට දැන් අපත්තු දෙකක් කියමුකෝ අපි. මං ආසම සපත් දෙක ඕනිකොත් ඒක ලොකු ගාණක් නම් හරි ඔයාට මං ඒක අරන් දෙනවා. ඉස්සල්ලා ඊළඟ වාරි භාගයට මේ ලකුණු ප්‍රමාණය වැඩි කරලා පෙන්නන්න. මං අරන් දෙනවා. ඒ වගේ යාට ඉලක්කයක් දෙනවා. ඒ චූටි කාලේ ඒවා දිගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම මට මතකයි පොඩි කාලේ හැන්දෑවයා මට පොඩි ඩියුටියක් දාලා තිබ්බා. හරි. 5 වසරට එනකන් ඇඳුම් පැළඳුම් හොදලා ඒ ඔක්කොම කළා. 6 දී ඔයාගේ වැඩ චුට්ටක් කරලා සපත්තු පොලිස් කරගන්න, ඇඳුම් අයන් කරගන්න, ඔය වගේ පොඩි වැඩ කොටසක් පවර්ලා දීලා තියෙනවා. ඒ වගේ හැන්දෑව වෙනකොට ගෙවල් දොරවල් අතු ගන්න කියලා මට කියලා තියෙනවා. ඒ වගේම මල් කඩලා හැන්දෑවේ 6 7 වෙද්දී දෙමව්පියොත් එක්ක එකට වඳින්න එන්න කියලා පුරුද්දක් වශයෙන් ගෙදර ඒ වගේ වැඩක් කරා. ඒතර මම හැන්දෑවට ගේ අතු ගාලා මල්පං ලෑස්ති කරලා මල් කඩලා අම්මලත් එක්ක එකට හරි බුදුන් වඳින්න පුරුද්දක් කරගත්තා. එතකොට ඊට පස්සේ යාමට පොඩි කාලසටහනක් කරලා දුන්නා. ඊට පස්සේ මේ වෙලාවට පාඩම් කරන්න ඕන.
ඉදියන්න මුදේ නැගිටින්න ඕනේ මේ වෙලාවට. ඒ වගේ පොඩි කාලසටහනක් හදලා මේ කාලසටහන අනුව මම වැඩ කරන්න පුරුදු වෙනවා. මම කැමති නැහැ. හැබැයි ටික කාලක් යනකොට මට ඒක ඇඟට අත්‍යවශ්‍ය දෙයක් වුණා. ඒතර මම මගේ කාමරයක් කරගන්නවා, පාඩම් කරන්න බෙල වෙනවා, බුදුන් වඳින්න බෙල වෙනවා. මානසික සංයමයක් ඇති වෙනවා. මට මේකේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒතර මම පුරුද්දක් වශයෙන් ඊට පස්සේ ඒකට චුට්ට චුට්ට පෙළිපිලා ඒ වැඩ කොටස කරනවා. ඒ වගේම ඉස්කෝලේ විෂය බාහිර ක්‍රියාකාරකම් ඒවටත් යොමු වෙනවා. එතකොට මුරණ්ඩුකම් ටිකක් හැදෙනවා. නායකත්වයට පුරුදු වෙනවා, සපකෝල් නැති වෙනවා, අනිත් කෙනාට උදව්වක් කරන්න පෙළඹෙනවා. අපි දන්නවා අපි ඉස්කෝලේ ඉන්නකොට ස්පෝර්ට් මීට් කාඩ් එකම සමහර ළමයි ඉන්නේ අම්මලාගෙන් එහාවොන් කියන අයි පුතා එවන්නේ නැති මේ දවස්වල කියලා සර් ස්පෝර්ට් මීට් නේ උගන්වන්නේ නැහැ නේ කිය. බලන්න කොච්චර වැරදිද කියලා. එතකොට ඒ ලරුවා ක්‍රීඩාවක් මොකක්කෝ කරන්න ඕන. කරන්න බැරි නම් අර කරන ක්‍රීඩාවක් කරන කෙනෙක් දිහා දැකලා සතුටු වෙලා අප්පුඩියක් ගහලා යාට වැටුණු උදව්වක් කරලා ඒ වගේ දේවල් වලට පෙළඹෙන්න ඕන. එසම මේ සියල්ල අධ්‍යාපනය කියලා කියන්නේ බාහිර ක්‍රියාකාරකම් සියල්ලක එකතුවක්. එසමම යෝජනා කරනවා අර චූටිම දරුවට අම්මට තාත්තට ලොකු කාලෙදි ගහලා බැලලා හදන්න බෑ. හැබැයි පොඩි කාලේ එයාට පොඩි ඩියුටි එකක් පවරන්න, අම්මට තාත්තට වඳින්න, බුදුන් වඳින්න, කාමරයක් අස්පස් කරගන්න, තමන්ගේ වැඩ ටික කරගන්න, ඊට පස්සේ කාලසටහනකට අනුව වැඩ කරනවාද කියලා බලන්න දැන් නම් චූටි දඩුවමක් දෙන්න. ඒ වගේම එයාට ටාගට් එකක් දීලා ඔය දෙන ඊට පස්සේ ලකුණු ගන්නකොට වැඩි වෙනකොට ඔයාට මේ දේ අරන් දෙනවා කියලා මොටිවේට් කරන්න. ඒ වගේ වැඩ තුලින් ඔයාට තමන්ගේ දරුවා තමන්ගේ ගහණයට නතු කරගන්න පුළුවන්. ඒ වගේම එයත් එක්ක යාළුවෙක් වගේ තියෙනවා. අපේ අම්මා අප්පච්චි මගෙත් එක්ක යාළුවෙක් වගේ ඉන්නවා. හැබැයි මම දන්නවා මේ සීමාව ඉක්මුත් මෙයාලා මට නඩුවම් කරනවා, බනිනවා, කෑ ගහනවා කියන මම දන්නේ. එසා අපි වැරද්දට බය ඇති වෙනවා. එසා ඒ ටිකත් එක්ක ගමනක් ගියොත් ඔයාට තමන්ගේ ඉලක්කය කරා තමන්ගේ දරුවව යොමු කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟ දවසක මේකේ ඉදිරි කොටසකින් හමු වෙමු.